ආයිබෝන් ළමයි මේ වීඩියෝ එක කරන්නේ අපේ ඔන්ලයින් ඉංග්‍රීසි පේපර් ක්ලාස් එක සම්බන්ධව දැනුවත් කරන්න මේ ක්ලාස් එක ළමයි අපි මේ ක්ලාස් එකේ කතා කරන දේවල් ටික මම පොඩ්ඩක් ඔයාලට මෙන්ෂන් කරගෙන යන්නම් කොහොමද මේ ක්ලාස් එක ඇතුලේ වැඩපිළිවෙල වෙන්නේ කියලා. ළමයි මේ ක්ලාස් එකේදී අපේ පේපර් එකේ තියෙන ඔයාලා දන්නවා part 1 and 2 කියලා කොටස් දෙකක්. part 1 and 2 කියලා කොටස් දෙකක්. එතකොට මේ ක්ලාස් එක ඇතුලේදී part 1 එකේදී අපි ඩිස්කස් කරනවා ළමයි test 6 එකයි 6 වෙනි ප්‍රශ්නේ test 8 එකයි 8 වෙනි ප්‍රශ්නේ part 1 එක ඇතුලේ test 6 එකයි test 8 එකයි. එතන මේ test 6 එක ඇතුලේ ඔයාලට මේ ක්ලාස් එකේදී මේකේ අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම මම ඔයාලට මේ ක්ලාස් එක ඇතුලේදී කියලා දෙනවා. උදාහරණයක් විදිහට මේකේ අහන්න පුළුවන් ළමයි notice කියන question එක. notice එකක් අහන්න පුළුවන්. දැන් ඔයාලා සාමාන්‍යයෙන් දන්නේ ඉස්කෝලේ උගන්වලා තියෙන notice එකයි short note එකයි විතරයි. notice එකයි short note එකයි විතරයි. මේ දෙක විතරයි ඔයාලා සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ. නමුත් short note එකයි notice එකටයි අමතරව එන්න පුළුවන් ඔයාලට announcement එකක් එන්න පුළුවන්. announcement එකක් එන්න පුළුවන්. announcement එකක් එන්න පුළුවන්. ඒ වගේම emails writing එකක් එන්න පුළුවන්. emails writing එකක්. emails writing එකක් එන්න පුළුවන්. emails එන්න පුළුවන්. ඒ වගේම තව එකක් එන්න පුළුවන් මේක ඇතුලේ invitation එකක්. invitation එකක්. invitation එක. දැන් ඔයා නිකන් හිතලා බලන්න ඔයා මෙතනින් කීයක්ද දන්නේ කියලා. මෙතන ಜಾති පහක් තියෙනවා. කොටස් පහක් තියෙනවා. ওই කොටස් පහේ එක්සෑම් එකේ මොකක් ආවේද කියලා අපිට හරියටම ගෙස් කරන්න බෑ. ඒ නිසා මේ පේපර් ක්ලාස් එක ඇතුලේ ඔයා අනිවාර්යෙන් මේ පහම කවර් කරගෙන යන්න ඕනේ එක්සෑම් එකට යද්දී. එක්සෑම් එකට යද්දී මේ නෝටිස් එක විතරක් දැනගෙන ගිහලා ෂෝට් නෝට් එක විතරක් දැනගෙන ගිහලා එහෙම එක්සෑම් එක ලියන්න බෑ. හිතන්න ඊමේල් එකක් ආවා කියලා කොහොමද එක්සෑම් එක ලියන්නේ? එතන ලකුණු පහක ප්‍රශ්නයක්. මම මෙතන 5 marks කියලා දාන්නම්. 5 marks. මෙතන මේ ප්‍රශ්නේ අපි හදන්න ඕනේ මේ ක්ලාස් එක ඇතුලේ. ඒ වගේම ටෙස්ට් 8 එකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි හරියට පැරග්‍රාෆ් රයිටින් එකක් ලියා ගන්න බැරි එක. පැරග්‍රාෆ් රයිටින් එකේ වචන මම මෙතනින් පැරග්‍රාෆ් රයිටින් කියලා දාන්නම්. පැරග්‍රාෆ් රයිටින් මේකෙදි වචන වාට 50ත් 60ත් අතර පොඩි රචනාවක් ලියන්න එනවා. එතකොට මේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක ඇතුලේ මේක ඔයාගේ තනිකරම ප්‍රැක්ටිස් එකක් දෙනවා හැම සතියෙම ඔයාට කොහොමද මේක ලියවෙන්නේ කියලා. එතකොට ෆස්ට් පාර්ට් එකේ අපි ටාගට් කරන questions දෙකයි තියෙන්නේ test 6 එකයි test 8 එකයි. ඊට පස්සේ මම යනවා part 2 එකේ මේක ඇතුලේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. part 2 එකේ ඔයාගෙන් අහන්න පුළුවන් test 14 වල 14 වෙනි ප්‍රශ්නේ එකක් එනවා ළමයි formal letter writing එකක්. formal letter writing එක. පළවෙනි option එක විදියට යාලා අපිට දෙනවා රාජකාරී ලිපියක්. formal letter writing එක. මේ ඇවිල්ලා 14 වෙනි ප්‍රශ්නේ formal letter writing option 1. ඒ එක විදියට ගත්තා මම රාජකාරී ලිපියක්. මේක ලියා ගන්න බැරි ළමෙක්ට එයාලා optional දෙනවා D විදියට අරගෙන bar chart ප්‍රශ්නයක්. bar chart එහෙම නැත්නම් bar graph මේ වගේ එකක් දෙනවා. මේකෙත් bar chart විතරයි ගොඩක් ළමයි ලියන්න දන්නේ bar chart and pie chart කියලා. ওই දෙක තමයි ගොඩාක් අයගේ ඔළුවේ තියෙන්නේ. නමුත් මීට අමතරව සිලබස් එකේ පෙන්නනවා ළමයි Venn diagram. ඒ කියන්නේ Venn රූප සටහන්. සිලබස් එකේ තියෙන Venn diagram සහ table කියලා ප්‍රශ්න දෙකකුත්. table කියලා ප්‍රශ්න දෙකකුත්. table එකක් කියන්නේ වගුවක්. Venn diagram එකක් කියන්නේ Venn රූප සටහනක්. අර ගණන් වල තියෙන මෙන්න මෙහෙම මෙන්න මේ වගේ දත්ත කිහිපයක් දෙන Venn රූප සටහන. ඒ වගේම table එකක් කියන්නේ ළමයි වගුවක් මෙන්න මේ වගේ. මේ ප්‍රශ්න හතරෙන්ම කරන්නේ bar chart pie chart ඔයා දන්නවා. ඔක්කොගෙම කරන්නේ දත්ත කිහිපයක් යාලා දෙනවා අපිට අර්ථකථනයක් දෙන්න තියෙන්නේ. description එකක් ලියන්න තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය සිදුවීම. ළමයි මෙතන ලකුණු 10ක් ඔයාගේ exam එකේ හම්බ වෙනවා මේ ප්‍රශ්නෙට. ගොඩාක් ළමයි තෝරගන්න ප්‍රශ්නේ තමයි මේකෙන් formal letter writing එකට යන්නේ නැහැ. මෙන්න මේ option එකට යනවා. ඒ කියන්නේ bar graph pie chart කියන option එකට. ළමයි මේක තෝරගන්නවා නම් මේකෙත් එක point එකක් තියෙනවා. සමහර ළමයි තෝරගන්නේ bar chart pie chart විතරයි. ඒ කියන්නේ යාලා දන්නේ ලියන්න මේ දෙක විතරයි. exam එකේ එකයි එන්නේ. එක්ක bar graph එකක් එනවා, එක්ක pie chart එකක් එනවා, එක්ක Venn diagram එකක්, එක්ක table එකක්. ඔයා හතරම දැනගෙන ගියොත් තමයි exam එකේ මොකක් ආවත් ඔයාලට ලියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ class එක ඇතුලේ formal letter writing එකක් කියලා දෙනවා. මේ bar graph කියන ප්‍රශ්නේ අදාළ කොටස් හතරක් cover කරනවා. එතන ලකුණු 10යි. ඊට පස්සේ එනවා මෙතනින්
අපිට පොඩ්ඩක් අමාරු ප්‍රශ්න තුනක් තියෙනවා මම ඒ ටික මේව කරලා ආවේ. ටෙස්ට් 9 10 11 මේ ප්‍රශ්න තුන තමයි ළමයි part 2 එකේ. part 2 එකේ ටෙස්ට් 9 10 11 තමයි part 2 එකේ අමාරුම ප්‍රශ්න තුන. 9 10 11 part 2 එකේ අමාරුම ප්‍රශ්න තුන මේක හැදෙන්නේ ළමයි parts of speech කියන කොටසෙන්. ඒ කියන්නේ භාෂාවේ කොටස් වලින් තමයි මේක හැදෙන්නේ. parts of speech වලින්. ඒකෙදී අහන්න පුළුවන් word classes. මේක ලේසි නෑ. O level වලට ඒකක් ගන්න ළමයෙකුත් සාමාන්‍යයෙන් අනා ගන්න ප්‍රශ්න කීපය තමයි මේකේ තියෙන්නේ. ටෙස්ට් 9 10 11 වල. එතකොට මේ ක්ලාස් එක ඇතුලේ මේ ප්‍රශ්න තුනත් වාගේ සතියෙන් සතිය අපි කවර් කරගෙන යනවා. ඊට අමතරව ඔන්ලයින් පේපර් ක්ලාස් එක ඇතුලේ අපි හදලා තියෙනවා papers 20ක් model papers 20ක් ඔන්ලයින් පේපර් ක්ලාස් එක ඇතුලේ හැම සතියෙම ඔයා part 1 එක අපි මුලින්ම ප්‍රැක්ටිස් කරනවා ඊළඟට part 2 එක ප්‍රැක්ටිස් කරනවා papers 20ක් ඔයා මාත් එක්ක model papers 20ක් ඔයා මාත් එක්ක කරනවා. ඔක තමයි අපේ වැඩ පිළිවෙල. එතකොට ළමයි මේ පේපර් ක්ලාස් එක හැම අඟහරුවාදම මම මෙතන ලියන්නම් හැම අඟහරුවාදම Tuesday අඟහරුවාදා 8 මාරට Zoom app එක හරහා තමයි classes යන්නේ. දැන් අපි අප්‍රේල් batch එකක් පටන් ගත්තා. ඊළඟ batch එක මැයි පටන් ගන්නවා. මැයි අඟහරුවාදා 8 මාරට class එකට සම්බන්ධ වෙන්න ඕනේ. සියලුම ළමයි අප්‍රේල් අවසන් වෙන්න කලින් අන්තිම සතිය ඇතුළත අනිවාර්යෙන් ඔයාගේ සම්පූර්ණ නමයි ඔයාගේ පාසලයි ඔයාගේ ඇඩ්‍රස් එකයි මෙන්න මේ කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඇඩ්‍රස් එක දාන්න කියන්නේ ළමයි ඔයාගේ papers එහෙම අපි ලබන මාසෙ ඉඳන් issue කරනවා. එතකොට papers ටික එවන්න පුළුවන්. ඔයාගේ හරි ඇඩ්‍රස් එකක් එවන්න. ඕක තමයි ඔයාලගේ paper class එක යන්නේ අඟහරුවාදා 8 මාරට. එදාට අපි group එකේ paper එක දානවා. එතකොට PDF එක ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි ඔයාලගේ දෙන්න paper set එක එවනවා. ඕක තමයි වැඩපිළිවෙල. එහෙනම් online paper class එකට සම්බන්ධ වෙන ඕනේ හැමෝම මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න.